this is The Life as Amma. ඉතින් මට හිතුණා දෙහිවල සූ එක ගැන මගේ ඔපිනියන් එක ඔයාලත් එක්ක ෂෙයා කරගත්තොත් හොඳයි කියලා. එයාලා බලන්නේ ණයට අවශ්‍ය කරන ෆැසිලිටිස් හැමදේම වගේ ප්‍රොවයිඩ් කරලා තිබුණා. ඒ වගේම තමයි ඒගොල්ලෝ සූ එක හරිම ලස්සනට මේන්ටේන් කරගෙන යනවා. හැබැයි එතන ඉන්න සතුන්ට අවශ්‍ය කරන ෆැසිලිටිස්, එයාලට ඕන කරන අටෙන්ෂන් එක, ෆ්‍රීඩම් එක සහ පෝෂණය වගේ දේවල් ඒ විදිහට හම්බෙනවද කියලා මට හිතුණා. මොකද මම ගියපු දවසේ ගොඩාක් සත්තු පැත්තකට වෙලා ඔහේ නිදාගෙන හිටියා කියලා තමයි මම දැක්කේ. එකම තැනක එකම විදිහට ගොඩාක් කාලයක් තනියම ඉන්නකොට ඒක එයාලගේ මෙන්ටැලිටි එකට බලපානවා ඇති කියලාත් මට හිතුණා. මේක බලාගන්න අයට දීලා තියෙන රිසෝසස් වලින් ඒගොල්ලන්ට කරන්න පුළුවන් උපරිමය ඒගොල්ලෝ කරනවා ඇති. ඉතින් මට හිතුණා මෙයාලා ගැන රෙස්පොන්සිබිලිටි එකක් තියෙන අය මීට වඩා එයාලා ගැන තව පොඩ්ඩක් හොයලා බලලා එයාලට ඕනේ කරන දේවල් දෙන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි කියලා. ඉතින් මේක තමයි මගේ ඔපිනියන් එක. ඔයාලා මොකද හිතන්නේ කියලාත් ඔයගොල්ලෝ කමෙන්ට් කරන්න. ඒ වගේම මේ වගේ ලස්සන වීඩියෝස් සහ මොමන්ට්ස් ඔයගොල්ලෝ බලන්න ආසයි නම් මාත් එක්ක දිගටම ඉන්න. බයි.